බෝධීන් වහන්සේගේ අනුහස අපි හැමෝගෙම ජීවිතවලට ලැබේවා කියන පැතුමින් මා කීවාම කියන්නේ අපේ Suara
साधुनाथिं पुदलपना बोधिये साधु साधु चरति महाबोधिये पतन ततुं विदु करन बोधिये सितन तुम विदु करन बोधिये दुख करतर मत हरन बोधिये साधु साधु चरति महाबोधिये साधु साधु चरति महाबोधिये साधु साधु चरति महाबोधिये लोतुरा पुतु बाला पन्नते रामसे दिन सिसिलासियो पुगैया तेरे बोराताम मैं सिया दुखो विलग कबीरल कुसुम माला बोरा तुम मातर पन देवाला दौलत मधुमे पापा मदिमे कुतुम जल श्री बोधिराजा ठाकुर दुम्मल सुरद पूजा पूजा सीलल तन्नावा दोहतुम तपा मदिमो कुतुम जल श्री बोधिराजा नीरे गिने दालो निवातमनि लगे बुजुरन दिलन हितजी मगे मोहि दुतर शरण सरसो वाणी चाह श्री बोधिराजा वाणी चाह श्री बोधिराजा वाणी चाह श्री बोधिराजा පුතේ දුවේ පින්වත්නි අපි හැමෝගෙම සූදානම සිත් පරිගායනාව සිද්ධ කරන්න. ඒ නිසා එළියේ ඉන්න ඇත්තෝ ශාලාව ඇතුළට එමු. හැමෝම පහනක් අරගෙන පුතේ නැගිටිමු ඉන්න තැන්වලින්. මේ ඉස්සරහට එන්න පුතේ අපේ දුර තියාගන්න ළඟ ඉන්න කෙනාගේ පොන්ලෙන් ප්‍රාර්ථනා කරන්න. මටත් මගේ පවුලේ අම්මා තාත්තා දූ පුතුන් ඥාති හිත මිත්‍ර සහෝදර හැමෝගෙම ජීවිතවලට අපි හැම දිනාගේම ජීවිතවලට ලං වී එළඹී තිබෙන ඒ වගේම තවත් නබෝ දිනකින් උසස් විභාගයේ ඉදිරිපත් කරන දරුවන් ඇතුළු හැමෝගෙම ජීවිතවලට
लंबी लंबी तिबेන රවි සඳු කුජ බුද ගුරු කිවි ශනි රාහු කේතු කියන ඒ රාශික නවග්‍රහ දෝෂ සියල්ලක්ම දුරින් දුරු වේවා. හිසේ පතන් දෙපතුලේ ගැලදී තිබෙන ගැලදෙන්ට තිබෙන අත 90ක් රෝග නව 90ක් ව්‍යාධි 203ක් අන්තරා දුරින් දුරු වේවා. දෝලවිතාන මොදුම අධ්‍යාපන කටයුතු සරප්‍රකාරයෙන් සාර්ථක වේවා. තවත් නබෝධියකින් ඉදිරිපත් වන උසස් විභාගය සඳහා කායික සුවයෙන් යුක්තව මානසික සුවයෙන් යුක්තව මොහොන දෙන්නට කෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා. සිතින් විඳවන ප්‍රශ්න ගැටලු කරදර බාධක දුක්ඛ කටළු දුරින් දුරු වෙලා පෞල සතුට සමගිය ඇති වෙලා අදහකම් නැති වෙලා දෝෂ දෛවන අවතර පහන වගේ ජීවිතයේ එළිය කර ගන්නට මේ උතුම් සිත පරිගායනාව හේතු වාසනා වේවා කියන කතමින් ඔය විදිහට මහනෝම නරලබිය සින් පහන තියාගෙන මා කීවාම කියන්නේ මේ ආදේ පහන් සිලේ දල්ලෝවම එදියේ අයි කියනකොට මේ ආදේ පහන් සිලේ දල්ලෝවම Namo
යකින අප සමතුනා බලමු සුවපිනි දුරද දුරුල්ලේ खतर तन महापुरसामि वरं दिनुमन जलजनिल्लि सेहि सेति गिनेरा तेरि तेरि मातमति तेरि तेरि गिनेवा जातु जातु दुतं दुतं किसी न अनुमति नवीवा साधु साधु पिंडल निवां संपन्न नदीवा පුතේ ඔය විදිහටම පහන දුවක තියාගෙන පහන විස බලාගෙන ප්‍රාර්ථනා කරන්ද මටත් මගේ පවුලේ අම්මා තාත්තා දූ පුතුන් ඥාති හිත මිත්‍ර සහෝදර කාටත් අපි හැමෝගෙම ජීවිතවලට ලං වී එළඹී තිබෙන රවි සාදු කුජ පුජ ගුරු කිරිශනි රාහු හේතු කියන ඒ රාෂ්ටක නවග්‍රහ දෝෂ සියල්ලක්ම දුරින් දුර වේවා කිසිය පදම් දෙපතුල දක්වා ගැලදී තිබෙන ගැලදෙන්ට තිබෙන අප 90ක් රෝග නව 90ක් ව්‍යාධි 203ක් අන්තරා දුරින් දුර වේවා සිතන පතන අරමුණු බලාපොරොත්තු චේතනා සඵල කරගෙන ඉගෙන ගන්න දෝන පුතාලගේ අධ්‍යාපන කටයුතු විභාග කටයුතු සඵල කරගෙන සිතින් විදරණ ප්‍රශ්න ගැටලු කරදර බාධක දුක් වේදනා දුරු කරගෙන බුදු පහනක් වගේ ජීවිතයේ එළිය කරගන්නට දෙයට බැල්ල නගතේ පහන වගේ ජීවිතයේ එළිය කරගන්නට මේ උතුම් අවතල් මහා පහන් පූජා පින්කම හේතු වාසනා වේවා කියන පදමින් වාක්‍යවා මේ විදිහට දකුණු වටට පෙරදිගක් අරගෙන තමන් හිස්ස තමන් පිළිමදින් ආශිර්වාද ලබා ගන්නෝ සත්‍තියෝ රජ්ජන්තෝ සතරෝනස්සතෝ මාතේ බවක්ලන්තර ආයුසති දේගාරිතෝ බව භවතු සත්තරංගලං අත්තන්තු සත්තරේරතා සත්ත බුද්ධානුභාවේන සත්ත ධම්මානුභාවේන සත්ත සංඝානුභාවේන සදා සත්‍ති භවන්තුතේ ආනුවද්දකෝ ධනවද්දකෝ සිරිවද්දකෝ රවද්දකෝ බලවද්දකෝ ධම්මවද්දකෝ සුඛවද්දකෝ සත්‍යතා දුක්ඛ රෝගානිරාසෝතා සත්‍ති උපක්ඛලා අනිකා අන්තරායාති විදස්සත්තුතේ යසාදන සිද්ධිදරං ලාභං සත්‍තිපාප්‍යං සුඛං පරං සිරියායුතවන්නෝකෝපමෝක්තිතයතවා සතරස්සාත ආහෝත ජීවසිද්ධි පරං තෝති දැන් පුතේ ඉරේ පිටිපස්සට කළා පහන නිවන
දැන් tempat වෙන්නේ ඕම පුතේ පහර තමන්ගේ ළඟින් තියාගන්න පහර ළඟින් තියාගන්න हर शब्द करने දැන් පුතේ අම්මා තාත්තව සිහි කරගෙන දූල පුතාලනෝගේ මතක් කරන් අම්මා තාත්තට අද පූජාවට සම්බන්ධ වන පින්වත් අම්මා තාත්තලා හැමෝටම නිදුක් බව නිරෝගී බව චිරජීවනීය ලැබේවා මේ උතුම් ගෞතම ශාසනය තුළ නිවන් දකින්න පින්වන්ත මෞපියවරුන්ට මෙපින් හේතු වාසනා වේවා කියන ප්‍රතිමෙන් මේ විදිහට කවි කියලා පූජාව නිමා කරමු. තම කවියකම අවසානයේ අදනගල සාධනාද පවත්වන්නේ. ජීවිතේ ආඳුනේ ආලෝකේ අම්මා
අසතනින්ද අතිවනවේලු මාදුවේ පියා කුසත ආහාර ඇතිවනවේලු මාදුවේ පියා Hayatiyam satanalo mahaduve piya mete budun pahalati nivan dakin piya mete budun nivan dakin piya පුතේ දිවේ මම හිතන්නේ තව කාලයක් ගැනීම සුදුසු වෙන එකක් නැහැ. පින්කම නිමා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බොහොම ලස්සන පින්කම දරුවන් ආශිර්වාද කරලා විභාගයේ ඉදිරිපත් කරන දරුවන් ආශිර්වාද කරලා අවුරුද්දේ නායකයන්ගේ අවවාද ශාස්ත්‍රඥයන් පින්කම සම්පූර්ණ කරනවා කරන්නේ යෙදුන මේ වෙලාවේ රැස්කර ගත සිද්ධ කරගත් සියලු පින් පින්පලාපෝතේ පරිවර්තයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙනවා. එය අත්‍යන්තී බවගමන සෝපත්වා උතුම් අමාමහ නිවනම අවබෝධ කරගන්න මේ මහා පින්කම හේතු වාසනා වේවා කියලා පිළිගන්න උත්තම මේ ඥාතීන් Dia demo apa ඒ වගේම මේ මහා පින්කමට අවවාද ශාසනා කරපු දෙල්කඩ ශ්‍රී විජේ චන්ද්‍රාරාම මහරජාණන්ගේ අපේ පින්වන්ත දයාවිත ඥානානන්ද ස්වාමීන් වහන්සේ අතුරු පින්වත් මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිලාසක සම්පත් මේ උතුම් පින්කම හේතු වේවා වාසනා වේවා. ඒ වගේම සිද්ධ කරගත් සියලු පින්වල අනුමසින් කරලා ආමුරුවන්ගේ ජයශ්‍රී මහා මෝහාමුරුවන්ගේ විරාදී රත්නත්‍රයේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සියලුම සිඟිති පොතක බාරගත් සහ මානවක බාරගත්යින්ට ඒ දරුවන් හැමෝටම මේ උතුම් පින් ආශිර්වාදයක් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විභාග අධ්‍යයනසාරකාරී සාර්ථක වේලා නිදුක් පවන වේවා නිරෝගී පවන වේවා චිරජීවනයේ ලැබේවා. සිතන පතන අරමුණු බලාපොරොත්තු චේතනාවන් සාර්ථකාරී සාර්ථක වේලා බුදුපහනක් වගේ ජීවිතය එළිය කරගෙන පින්වන්ත වාසනාවන්ත ජීවිත ගත කරන්න දුලපු කාල හැමෝටම මේ සිද්ධ කළ උතුම් පින්කම හේතු වේවා වාසනාව වේවා. විභාගයේ සඳහා සාර්ථකව මුහුණ දීලා විභාගයෙන් ජය ලබා ගන්නට මේ සිද්ධ කළ උතුම් පින්කම හේතු වාසනාව වේවා කියලා සාදුනාද පවත්වන්න. ඒ වගේම තමයි මේ මහා පින්කම සංවිධානය කරන්න යෙදුණු පාලපුර වරණ බාලදාස මුසාවේ මහරගම පළාතේ ඒ පින්වත් හැම දෙනාටමත් ඒ වගේම තමයි බාලදාස සමිතියේ පින්වතුන් හැමෝටම ඒ වගේම මේ මහා පින්කම වෙනුවෙන් ප්‍රතිපර දායකත්වයේ දරන දෙන කලුතර කරුණ බෞද්ධ සංගමයේ කරු සභාපති බෞද්ධ සහාන් විදේ රත්න මන්තුමා අතුරු පවුලේ පින්වතුන්ට ඒ වගේම අපි මේ පින්කමට ආරාධනා කරමින් කටයුතු කරපු දායකත්වයන් දරන පානතුර වරණ බාලදාස විසාවේ බාලදාස ආචාර්ය අපේ කල්යාණ මිත්‍ර පීජේ ජීවන පෙරේර මහත්මයා අතුරු පවුලේ පින්වතුන්ට විශේෂයෙන්ම මේ පින් ආශිර්වාදයක් වේවා. එයත්ගේ ජීවිතවලට ලං වී ලැබී තිබෙන
ඒ ආශ්‍රත නවතම දෝෂ සියල්ලක්ම දුරින් දුර වෙලා දුක් නිරෝගී භාවය චිර ජීවනයේ දිගාසිරි සම්පත් උදා කර ගන්න මේ සිද්ධ කළ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම සතමේ මෞදමෝපියෝ හැමෝටම සම්මාසී සුඛේ හැම දිනකටම අපි හැමෝටම ජීවිතවලට ලම්බී එළඹී තිබෙන අපල උපද්දව කරදර බාධක දුක් වේදනා දුරින් දුර වෙලා නිදුක් බව ලැබේවා නිරෝගී බව ලැබේවා චිර ජීවනය ලැබේවා සිතන පතන අරමුණ බලාපොරොත්තු චේතනාවන් සඵල වේවා කියලා සාදුනාද පවත්වන්න අවසන් අපි මේ ලෝකයට පිළිකර දෙමව්පියන්ට දැස්පෑදී මියගිය පුණාතීන්ට සියලුම දෙවියන්ට අපි හැමදෙනාටම දීපින් පාරමිතාවක් වේවා සතර මඟ කෙලවර අමාමහානන අවබෝධ කරගන්නට මේ මහා පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා දැනගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු අමදිනාටම තෙරුවන් සරණයි. අපේ පන්තිහාමුදුරන්ගේ කාලය යොමු කරවලා ඔබ හැම දිනාටම මේ මහා පින්කම සිදු කර ගන්න ආශිර්වාද ලබා දීලා උන්වහන්සේ සිදු කරපු එම පූජාව අපි හැම දිනාගේම සිත් පහන් වෙන විදිහට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට උන්වහන්සේ තාමත් නැස්සනට එම කරු දේශනාවන් සිදු කරමින් දේශනාව සිදු කළා. අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා. මේ සිදු කරගත් සියලු කුසල පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයෙන් අපි හාමුදුරුවෝ සිදු කරන ආගමික දාතික සේවාවන් සිදු කරන්ට උන්වහන්සේට විද්‍යාසික සම්පත්තිය ලැබේවා කියන කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරා. බැරිවම බහම දිනාතන පුංචි සංග්‍රහයක් සෝදානම් කරලා තිබෙනවා. විශේෂයෙන් මනින් අපේ බාරදක්ෂ දරුවෝ ඉක්මනින්ම යන්න තිබෙන නිසා එම සංග්‍රහයට සම්බන්ධ වෙලා සංග්‍රහය මුක්ති විඳලා යන්නේ කාරණයක් සිල්පත් කරනවා. පින්කමේ දායකත්වයේ ප්‍රධානත්වයෙන් කටයුතු සිදු කරපු ජීවන් මහත්මයා ඒ වගේම බලි මහත්මයා ඇතුළු දරුවන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ඇතුළු දිනාටම තමන්ගේ ආශිර්වාදයේ නිරුක් භාවයේ නිරෝගී භාවයේ චිර ජීවන උදාරීවා ප්‍රාර්ථනාවන් සිදු කරලා පින්කමේ කටයුතු මේ නව සංකල්ප හැම දිනාටම දරුවන් සරණයි.